Welcome to my YouTube channel. ඔන්න අද අපි හදන්නේ රසමරස දෙල් මාළුවක්. මුලින්ම අපි හොඳට පැහුණු දෙල් ගෙඩියක් අරගෙන පොඩියට කෑලි කපා ගන්න ඕන. අපිට මේක හදන්න ඕනි වෙනවා රම්පේ කරපිංචා, ඒ වගේම ලුණු, සුදු ලුණු, ඒ වගේ ඒවා ටිකක් තමයි ඕනි වෙන්නේ. මුලින්ම අපි තාච්චියක් ලිපේ තියලා ඒකට අපි කපාගත්ත දෙල් කෑලි ටික දාලා අපි ඒකට දාගන්නවා 3-5 කහ කුඩු, මිරිස් කුඩු, ඒ වගේම අපි ඒකට කපාගත්ත රම්පේ කරපිංචා, ලුණු, සුදු ලුණු, ඒ වගේ ටිකත් අපි මේකටම දාගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් වෙන්න දාලා ලුණු ටිකකුත් දාලා මේක තැම්බෙනකන් වහලා තියාගන්නවා. අපි වතුර දාගන්න ඕනේ දෙල් වැහෙන ප්‍රමාණයට තමයි වතුර දාගන්න ඕනේ. ඊට පස්සේ අපි වහලා අපි මේක ඉදෙනකන් අපිට ඕන විදිහට හොඳට උකු මිටි කිරි ටිකක් ලෑස්ති කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මිටි කිරි ටික දෙල් කෑලි හොඳට තැම්බුණාට පස්සේ දාලා මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ තාච්චියක් ලිපේ තියන්න ඕනේ. ඒකට අපි දාගන්නවා අබ ටිකක්, උළුහල්ලට ටිකක්, රම්පේ කරපිංචා, වේලිච්ච මිරිස්, සුදු ලුණු වගේ ඒවා ටිකක් දාලා තෙම්පරාදුවක් හදාගන්නයි යන්නේ. අපි මේක රන්වන් පාටට බැදීගෙන එනකොට අපි හදාගත්ත අපේ දෙල් වෑංජනේටම දාලා කලවම් කරගන්නවා. ඔන්න අපේ රසම රස දෙල් කරි එක ලෑස්ති. ඔන්න ඔයාලත් අපේ channel එක Madhu and Madhu Kitchen YouTube channel එක subscribe කරන් යන්න. Bye.